ඇත්තටම ගරු කතානායකතුමනි අපිට අද විවාදේ පටන් ගන්න වෙන්නේ බොහොම කනගාටුදායක ප්‍රවෘත්තියකින්. ඒක තමයි ළඟදිම සිදුවෙච්ච මාරක රියැන්න තුරක් පිළිබඳ දැනුම් දීමෙන් අර ෆෙරාරි ලයිසන් එකක් තියෙනවා කිව්ව කෙනා අල් ජසීරා එකේ හැප්පිලා උඩු පට්ටම් වෙලා තියෙන්නේ. එතුමාගේ මම හිතන මොලේට සෑහෙන ඩැමේජ් වෙලා තියෙනවා. එතුමා ඉදාස්ල විකාර කියවනවා. ඒ නිසා ප්‍රවාහන අමාත්‍යාංශ විවාදේ මම හිතනවා ඒ ෆෙරාරි ලයිසන් එක තියෙනවා කියලා කියන කෙනාට ඒ කනගාටුව ප්‍රකාශ කරන්න කැමති ඒ වෙච්ච අකරතැබ්බේ ගැන. ගරු කතානායකතුමනි මුලින්ම ගත්තොත් අපේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ පළවෙනි අයවැයේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ කාරක සභාවස්ථා විවාදයේ තුල අපි ඉන්නේ. ඉතින් මුලින්ම අපි මේ විවාදයේදී මමත් මගේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනාත් ඒ වගේම අනිකුත් ආණ්ඩු පක්ෂයේ කතික මන්ත්‍රීවරුනුත් අගමැතිතුමියත් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමාලක පැත්තෙනුත් අපිට ඉතාමත්ම සාධනීය විවේචන සහ යෝජනා ලබා දෙවි කියලා. ගරු කතානායකතුමනි මම හිතුවා මුලින්ම කියන්න අපි අමාත්‍යාංශයේ කරගෙන යන ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. නමුත් ඒක සරලව කිව්වොත් අපි හැම විටම කියන දේ තමයි අපේ අමාත්‍යාංශය තුළ වැඩ කරන මම හිතන 75000ක් විතර නිලධාරීන්. අපි කියන දේ තමයි අපි ඕගොල්ලන්ව බලා ගන්නම් ඕගොල්ලන් ජනතාව බලා ගන්න කියන්නේ.